පාතාලයේ නැවත සක්‍රිය වේ. දෙවුන්දර තරුණයන් දෙදෙනෙකු විඩිතබා ඝාතනය කරයි. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ රාත්‍රී 11:45 පමණ සිදු කළ විඩිතබීමකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණ නාදුන්න තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් T56 ගිනියොයක් හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි. මෙම වෙඩිතබීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ දෙවනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමෙන් නදීෂාන් හා පසිදු තාරක නැමැති 28 හා 29 වියේ පසු වන තරුණයන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි. ඝාතනය වූ තරුණයන් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර එයට සහභාගී වී නැවත සිය නිවස වෙත පැමිණෙමින් සිටදී පසුපසින් පැමිණි වෑන් රථයක් යතුරුපැදියේ හප්පා තිබේ. ඉන් අනතුරුව මේ වෙඩිතබීම සිදු කර ඇති බවට පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. වෙඩිතබීම සිදු වූ ස්ථානයේ T56 උණ්ඩකොපු 39ක් හා ජීව උණ්ඩ දෙකක් මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩකොපු දෙකක් හා ජීව උණ්ඩ දෙකක් සොයා ගැනීමට හැකිව තිබේ. මෙම වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයක් වෙඩිතබීම සිදු වූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනි තබා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.